අද අපිට කතා කරන්න තියෙන්නේ කොහොමද සරල අවලම්බයක් භාවිතයෙන් ගුරුත්වජ ත්වරණය මනින්නේ කියලා. හරිද ළමයි? මේක සාමාන්‍යයෙන් අපි ප්‍රැක්ටිකල් ලිස්ට් එකේ දාලා ලේසින් ප්‍රැක්ටිකල් එකක්. හරිද? දැන් ළමයි සරල අවලම්බයේ භාවිතයෙන් ගුරුත්වජ ත්වරණය මනින්න. දැන් ඔය සරල අවලම්බයේ ගුරුත්වජ ත්වරණය අතර සම්බන්ධයක් තියෙනවද? ඔව් ළමයි. මොකද්ද සරල අවලම්බයක සාමාන්‍යයෙන් අපි ආවර්ත කාලය සඳහා ප්‍රකාශනය කියන්නේ? බලන්න T සමානයි 2 L බෙදීම G මේ මෙන්න මෙයාගේ ගුරුත්වය ත්වරණය තියෙනව නේද මේ G. අපි සඵල ත්වරණය කියන්නේ මේ තියෙන ගුරුත්වය ත්වරණයනේ සාමාන්‍ය ගුරුත්වයට තන. එහෙනම් ළමයි අපි මෙන්න මේකෙන් අපිට හොයාගන්න පුළුවන් මෙයාගේ ගුරුත්වය ත්වරණයේ අවස්ථාවේදී නේද? දැන් ඕක කරන්නේ කොහොමද? දැන් මේක මෙහෙම මේ කෙලිම මේ G හොයන්නත් ළමයි මේ සමීකරණේ නිවැරදි කියලා අපි ඔප්පු කරගෙන ඉන්න එපයි. එහෙනම් මේ ප්‍රැක්ටිකල් එකේදී අපි මුලින්ම කරන්නේ මෙන්න මේ සමීකරණය නිවැරදි කියලා ඔප්පු කරන එක. ඒතර මට A අසුරෙන් G හොයන්න පුළුවන්. හරිද? ඒකල මම පාවිච්චි කරනවා මෙන්න මේ වගේ එකක්. සිවිලිමේ. විද්‍යාකරණ සිවිලිමේ මම එල්ලනවා ළමයි මෙන්න මේ වගේ අවලම්බයක්. හරිද? අවලම්බයක් එල්ලනවා. ඊළඟට ළමයි මට ඕන මේකට විරාම ගටිකාවක්. විරාම ගටිකාවක් මම පාවිච්චි කරනවා. ඊළඟට ළමයි බලා ගන්න. දැන් මොකද්ද මම කරන්නේ? මට මෙන්න මේ සමීකරණය හදා ගන්න පුළුවන් නේද ළමයි මේ වගේ. මේ ඔක්කොම වර්ග කරනවා t වර්ග සමානයි 2 4යි 5 වර්ග. එතකොට මට එනවා 4යි 5 වර්ග බෙදීම g වතාවක් l කියලා. මට මේ සමීකරණය මෙහෙම හදා ගන්න පුළුවන් නේද? මම ළමයි කරන්න යන්නේ දැන් මේ ප්‍රැක්ටිකල් එකේදී මෙන්න මේ සමීකරණය නිවැරදි කියලා ඔප්පු කරන්න එපා. එහෙනම් මම ප්‍රස්ථාරයක් ගහලා බලනවා. ප්‍රස්ථාරය ගහනවා ළමයි. මෙන්න මේ අවලම්බයේ දිගත් එක්ක ආවර්ත කාලයේ වර්ගයේ ප්‍රස්ථාරය ගහලා බලනවා. හරි. දැන් ළමයි ඔක් කොහොමද කරන්නේ? මම මේක ළමයි මෙන්න මේ වගේ අවලම්බයක් පාවිච්චි කරනවා. අවලම්බේ පාවිච්චි කරලා මම කරන්නේ ළමයි මම මේක හරියට මනින්නේ කොහොමද? ඒ විදිහට කියලා දෙන මේ දලා ඉඩයක මුලින් කියන්නේ. හරිද? මම ළමයි මෙන්න මෙයාව පොඩ්ඩක් ආනත කරනවා. හරි. ඔයාලා දන්නවද දැන්? මෙයාගේ සරල අනුවර්තී චලිතයක් වෙන්න මම චුට්ටක් මෙයාව සමතුලිත පිහිටුවේ මඩක් විස්ථාපනය කරනවානේ. ඔයාලා දන්න ලොකු කෝණ විස්ථාපනය කරොත් එයා සරල අනුවර්තී චලිතයක් වෙන්නේ නැහැ. මෙයා ඉතා කුඩා කෝණයක් විස්ථාපනය කරන්න ඕන ආසන්න වශයෙන් අංශක 5ක් අංශක 10ක් වගේ කුඩා කෝණයක් විස්ථාපනය කරනවා. හරි. විස්ථාපනය කරලා ඇතෑරලා ළමයි මම මෙන්න මෙයාගේ දෝලන කාලාවර්තය මයින්නවා. දැන් ළමයි ඔයාලා දන්න මේ වගේ එක දෝලන කාලාවර්තය ඉතා කුඩාගයක්. හරි. ඒ කියන්නේ තප්පර ගාණක්. දැන් ඕක අපිට එක දෝලනයකට කාලෙ මනින්න බෑනේ. එතකොට සිද්ධ වෙන්න පුළුවන් දෝෂය ගොඩක් වැඩි. ඒ හින්දා ළමයි අපි මේ කාලය මනිනකොට දෝලන කාලාවර්තය මනිනකොට මම කරන්නේ දෝලන 25කට කාලය මනිනවා. දෝලන 25කට අවශ්‍ය කාලය. මෙන්න මේ දෝලන 25කට කියන සමහරට වෙනස් වෙන්න පුළුවන්. ඒකට හේතුව ළමයි මේ විරාම ගටිකාව මත. ඒ කිව්වේ දැන් ළමයි විරාම ගටිකාව ඕන මිනුම් උපකරණ එක මිනුමක් ගණනේදී අපි දන්නවා ප්‍රතිශත දෝෂය 100ට වඩා අඩු වෙන්න එපා. හිතන්නකෝ මොකක් හරි මිනුම් උපකරණයක ප්‍රතිශත දෝෂය 100ට වඩා අඩු වෙන්නේ තප්පර 20ක් මැන්නම කියලා. දැන් බැරි වෙලාවත් දෝලන 25කට තප්පර 20ක් ගියේ නැත්තම් ළමයි දෝලන 25ක් යද්දි තප්පර 20ක් ගිහලා නැත්තම් අපිට දෝලන 25ක් මැනිද්දි මොකද වෙන්නේ? ප්‍රතිශත දෝෂය 100කට වඩා වැඩි යකයක් එනවා. එහෙම වුණොත් ඒ පාඨාංක වැරදීනේ. එහෙනම් ළමයි අපි මේ අවස්ථාවේ ඒ අර ප්‍රතිශත දෝෂයට හරියන ගානට පාඨාංක ගාන වෙනස් කර ගන්න ඕන. හරිද? ඒක සාමාන්‍ය දැනුමනේ. සාමාන්‍යයෙන් අපි විරාම ගටිකාවකදී ප්‍රතිශත දෝෂයේ හරි ඔක්කොම හරි ගියාට පස්සේ දෝලන 25ක් වගේ තමයි මනින්නේ. හරි නේද? හරි. ඊළඟට ළමයි මෙන්න මේ විදිහට දෝලන 25කට කාලය මනිනවා. ඊළඟට මෙන්න මේ තන්තුවේ දිග ආයි වැඩි කරනවා. මොකද දැන් අපි දිගත් එක්කනේ ආවර්ත කාලය මනින්නේ. එහෙනම් මම දෝලන 25කට කාලය මැන්න. දෝලන 25කට කාලය මැන්නට පස්සේ ඉතින් ආවර්ත කාලය ගන්න කොහොමද? දැන් ළමයි හිතන්න දෝලන 25කට t ඩෑෂ් කාලයක් ගියා කියලා. දෝලන 25කට t ඩෑෂ් කාලයක් ගියා නම් ආවර්ත කාලය කියන්නේ එක දෝලනයකට ගත වෙන කාලයනේ. එහෙනම් ළමයි මම ආවර්ත කාලය හොයන්න කොහොමද? අර මුළු කාලය බෙදනවා දෝලන සංඛ්‍යාවෙන්. අන්න ඒ විදිහෙන් ළමයි කිසියම් දිගක් සඳහා ඊට අනුරූප ආවර්ත කාලය අරගෙන ඒකේ වර්ගයේ මේ ප්‍රස්ථාරය සලකුණු කරා. ඔන්න ඒ විදිහෙන් ළමයි මේ තන්තුවේ දිග වැඩි කරමින් තන්තුවේ දිග 10 සෙන්ටිමීටර් වගින් වැඩි කරමින් ළමයි මම පාඨාංක 6ක් ලබා ගන්නවා. 10 සෙන්ටිමීටරකින් වැඩි කරා දෝලන 25කට කාලෙ මැන්න. ඒකෙන් මම ගන්නවා ආවර්ත කාලය. ඔන්න ඒ විදිහෙන් ළමයි
දිග 10 සෙන්ටිමීටර් බැගින් වැඩි කරමින් පාඨාංක 6ක් වගේ අරගෙන හරි අවස්ථා 6ක් අරගෙන අන්නේ අවස්ථාවේ අනුරූප ආවර්ත කාල හොයලා ප්‍රස්ථාරගත කරනවා. ප්‍රස්ථාරගත කරාම ළමයි මට එනවා ප්‍රස්ථාරයක් ලැබ් එකේ ප්‍රැක්ටිකල් එක කරාම y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක්. හරිද? y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක්. බලන්න මේ අපිට ආපු සමීකරණේ සමීකරණේ තියෙන t වර්ග සමානයි 4i5 වර්ග බෙදීම g වතාවක් l. ඒ සමීකරණේ මොන වගේ එකක්ද හැදුවොත් y සමානයි mx ආකාරයේ සමීකරණයක්. දැන් අපිට ලැබ් එකේ ඉන්නේ මොන මේ ප්‍රස්ථාරයක් y සමානයි mx ප්‍රස්ථාරයක්. දැන් ළමයි අපිට y සමානයි mx ප්‍රස්ථාරයක් ආවකින් පැහැදිලි වෙන්නේ මොකද්ද? අපේ මෙන්න මේ සමීකරණය නිවැරදි කියලා. එහෙනම් ළමයි අපිට මේ සමීකරණය නිවැරදි හින්දා මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ඇසුරේ මොකද හොයාගන්න පුළුවන්? ගුරුත්වජ ත්වරණය. ඇයි මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය කියන්නේ මොකද්ද? මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය කියන්නේ ළමයි ඔයාලට පේනවා 4i5 වර්ග බෙදීම g නේ. අනුක්‍රමණය සමානයි 4i5 වර්ග බෙදීම g. ඒ ඇසුරේ මට මෙන්න මේ ගුරුත්වජ ත්වරණය හොයාගන්න පුළුවන්. ඔන්න ඔක තමයි ප්‍රැක්ටිකල් එක කරන්නේ. දැන් ඕක ගැන ඔයාලා දැනගන්න ඕන කරුණු ටිකක් තියෙනවා. ප්‍රැක්ටිකල් එක ලේසි සාමාන්‍යයෙන්. හරි. දැන් ළමයි මේ තන්තුවේ දිග අපි කොහොමද තීරණය කරන්නේ? කියන්නේ මොන වගේ දිගකින් පටන් ගන්නවද කියලා. දැන් ඔයාලට හිතන්න පුළුවන්. දැන් තන්තුවේ දිග. හිතන්න. මම සමතුලිත පිටුම ඇඳ ගන්නම්. මේ පිටුමනේ ආරම්භය. හරි. දැන් තන්තුවේ දිග L. සිම්පල් L කියලා ගමු. දැන් මෙන්න මේ දිග මම තීරණය කරගන්නේ කොහොමද? ඔයාලට කියන්න පුළුවන් ප්‍රතිශත දෝෂය 100ට වඩා අඩු වෙන්න ඕන හින්දා තන්තුවේ දිග ආරම්භයේ 10 සෙන්ටිමීටර් වලින් පටන්ගෙන 10 වැඩි කරගෙන යනවා කියලා. හැබැයි ළමයි ලැබ් එකේ ප්‍රැක්ටිකල් එක කරද්දී මම 10 සෙන්ටිමීටර් වලින් නෙවෙයි මේක පටන් ගන්නෙ සෙන්ටිමීටර 40කින් වගේ. කීයකින්ද? සෙන්ටිමීටර 40කින්. ඇයි ළමයි මම සෙන්ටිමීටර 40ක් වගේ ලොකු අගයකින් පටන් ගන්නෙ? ඒකට හේතුව මේකයි ළමයි. මෙන්න මේ සමීකරණේ t සමානයි 2π l බෙදීම g වර්ගමූල සමීකරණේ මේ l කියන්නේ මොකද්ද? මේ l කියන්නේ තන්තුවේ දිගද නැත්නම් මේ විස්ථාපිත ලක්ෂයේ නම් අදාළ වෙලා තියෙන වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රයට පවතින දුරද? මේ l කියන්නේ තන්තුවේ දිග නෙවෙයි විස්ථාප නැත්නම් මෙන්න මේ අසවකල තියෙන ලක්ෂයේ ඉඳන් මේ වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රයට පවතින දුර. එහෙනම් ළමයි හිතන්නකො මෙහෙම මම තන්තුවේ දිග පොඩි අගයක් ගන්නවා. ඒත් එක්ක මෙන්න මේ එල්ලා තියෙන වස්තුවේ අරයක් තියෙනවානේ. දැන් හිතන්න මේ අරය සෙන්ටිමීටර් එකකාරයක් වගේ කියලා. හරි. ඊට වඩා පොඩි ඒවා තමයි අපි ගන්න සාමාන්‍යයෙන්. හිතන්න සෙන්ටිමීටර් එකක් කියලා උපරිම අගේ. මේ තන්තුවේ දිග 10 සෙන්ටිමීටර්. එහෙනම් ළමයි දැන් අපි තන්තුවේ දිග විතරක් මැනලා වැඩක් තියනවද? නෑ මේ 1 සෙන්ටිමීටර් අරයකුත් තියෙනවා. ඒකට සැලකිය යුතු වගේක් 10ත් එක ගනිද්දි. එහෙම නොලම අපිට මේ අදාළ එල්ලා තියෙන මේ ස්කන්ධේ අරේ නොසලකා හරින්න බෑ නේද? අන්න ඒක ප්‍රැක්ටිකල් එකට වාතයක් නේ ළමයි. අන්න එහෙම සිද්ධ වෙන දෝෂ බාධා වළක්ව ගන්න ළමයි මම සෙන්ටිමීටර් 40ක් වගේ විශාල අගයක් ගන්නවා. එතකොට මොකද්ද වෙන්නේ හේතුව? දැන් හිතන්න මම මෙතන සෙන්ටිමීටර් 40ක තන්තුවක් පාවිච්චි කරනවා. දැන් බලන්න 40 සෙන්ටිමීටර් එක ගනිද්දි මේ අරය නොසැලකිය හැකි තරම් කුඩා අගයක්. එහෙනම් ළමයි මට කෙලින්ම මේ තන්තුවේ දිග මැනලා මෙතනට ආදේශ කරන්න පුළුවන්. අන්න එහෙම සිද්ධ වෙන බාධා කිරීම වළක්ව ගන්න තමයි මම දිග 40 සෙන්ටිමීටර් ගන්නෙ. ඒක එක හේතුවක් විතරයි. හරි. ඒ එක හේතුවක් විතරයි මම කිව්වේ. මෙහෙම දිග තන්තුවක් ගන්න තව හේතුවක් තියෙනවා. බලන්න මේ සමීකරණේ තන්තුවේ දිග වැඩි වෙන තරමට නැත්නම් අර අසවකල තියෙන ලක්ෂයේ ඉඳන් ගුරුත්ව කේන්ද්‍රයට පවතින දුර වැඩි වෙන තරමට මොකද්ද වැඩි වෙන්නේ? අදාළ අවලම්බේ ආවර්ත කාලය වැඩි වෙනවා. ආවර්ත කාලය වැඩි වෙනවා කියන්නේ මොකද්ද ළමයි? ආවර්ත කාලය වැඩි වෙනවා කියලා අපිට මනින්න දැන කාලය මැනීමේදී සිද්ධ වෙන දෝෂ මොකද්ද වෙන්නේ? කාලය මැනීමේදී සිද්ධ වෙන දෝෂ අඩු වෙනවා. තේරුණා නේද? කාලය මැනීමේදී සිද්ධ වෙන දෝෂය අඩු වීම සිද්ධ වෙනවා. ඒ හින්දාමයි ඒකත් අපිට තියෙන වාසියක්. හරි. ආවර්ත කාලය වැඩි වීමෙන් කාලය මැනීමේදී සිද්ධ වෙන දෝෂය අඩු වෙනවා. හරි නේද? කාලය මැනීමේදී සිද්ධ වෙන දෝෂය අඩු වෙනවා. නැත්නම් ප්‍රැක්ටිකලි ඔක හිතන්නකො. දැන් මම මේක අවලම්බ ගන්න මනිද්දි මේ තන්තුව කොටයි කියන්නේ ආවර්ත කාලයේ පොඩි අගයක්. ඒතර මේ ටට්ටක් ගාලා යනවා. අපිට මේ ආවර්ත 25 සමහරට හරියට දෝලන 25 හරියට ගණන් කරගන්න බැරි වෙන්නත් පුළුවන්. අන්න ඒ වගේ දෝෂ නෑනේ ළමයි. ආවර්ත කාලය සාමාන්‍යයෙන්
ටිකක් වැඩි යගයක් තිබ්බොත් මට පැහැදිලිව අඳුර ගන්න පුළුවන් මෙයා මෙහෙම යන නැත්නම් දෝලන ගාන. ඔන්න ඔය වගේ දෝෂ වැළකෙනවනේ ළමයි දිග තන්තුවක් භාවිතා කරොත්. එහෙනම් බැරි වෙලාවත් ඔයාලගේ එක්සෑම් එකේ ඇහුවොත් දිග තන්තුවක් භාවිතා කිරීමට හේතුව මොකක්ද කියලා පළවෙනි හේතුව තමයි ළමයි මේ අදාළ වස්තුවේ නැත්නම් මේ එල්ලා තියෙන එකේ අරය නොසලකා හරින්න පුළුවන්. අනිත් එක තමයි කාලය මැනීමේදී සිද්ධ වෙන දෝෂ වැළකිනවා. දෝෂ අඩු වෙනවා. හරි නේද? දැන් මම කොහොමද ළමයි කාලය මනින්නේ? දැන් දිග මනින කේස් එක හරිනේ. මං දිග වැඩි කර කර මැන්නා. දැන් මං කොහොමද ළමයි මෙයාගේ කාලය මනින්නේ? කාලය මනින්නේ කොහොමද? කාලය මනින්න ළමයි මම පාවිච්චි කරනවා නිවේෂණ කූර කියලා එකක්. හරි. කාලය මනින්න මම පාවිච්චි කරනවා නිවේෂණ කූර නැත්නම් දර්ශක කූර කියලා එක්කෙනෙක්. දර්ශක කූර කියන්නේ මේ වගේ එකක්. මේ වගේ ආධාරකයකට මොකකට සවි කරපු යකඩ කූරක්. හරි. යකඩ කූරක්. මෙයාව මම තියන්නේ ළමයි මේ අවලම්බ බට්ටයි ඉන්නේ. අවලම්බ බට්ටට පිටුපසින්. ඒ කියන්නේ මේ වගේ. හිතන්න මේක තමයි අවලම්බ බට්ට කියලා. හරිද? මේක තමයි අවලම්බ බට්ට කියලා. අවලම්බ බට්ට මෙහෙම චලනය වෙනවා නම් මේක නම් දර්ශක කුර මං යාව තියන්නේ මෙන්න මේ වගේ පිටුපසින්. හරි. මෙන්න මේ වගේ පිටුපසින් තමයි තියන්නේ. හැබැයි ඔයාලා දැකලා ඇති පොත්වල ඇඳලා තියෙන්නේ ඩයග්‍රෑම් වල මේ වගේ ඇඳලා තියෙන්නේ අර අපිට අරක මෙහෙම පෙන්වන්න බැරි හින්දා 3D ඇඳලා තියෙන විදිය. නැත්නම් අපි ලැබ් එකේදී තියන්නේ මෙන්න මේ වගේ. හරි. මේ වගේ හරහට තිරස්ව තියෙනවා. මෙන්න මෙහෙම තමයි මම නිරීක්ෂණය කරන්නේ. තේරුණා නේද? හරි. දැන් ළමයි මේක සරල අනුවර්තීය චලිතයක්නේ. සරල අනුවර්තීය චලිතයක් කියන්නේ මෙයාට තියෙන විස්තර පිහිටුමක් මේ. මේ වගේ විස්තර පිහිටුම් දෙකක් තියෙනවා. දැන් ළමයි මට අවලම්බ බට්ට තියන්න පුළුවන් කොහෙන්ද? මේ මෙතරින් මේ විස්තර පිහිටුමෙන් තියුවොත් හරියද නැත්නම් මේ මැද පිහිටුමකින් තියුවොත් හරි. මෙන්න මේ දෝලන කේන්ද්‍ර නැත්නම් කම්පන කේන්ද්‍රයෙන් තියුවොත් හරි. 1ද 2ද 3ද හරි. ළමයි මොකද්ද හරියන්නේ? හිතන්න මම 3 වෙනි ස්ථානයේ තියුවා. 3 තියුවා කියලා. ඒ කියන්නේ විස්තරේ. හරි. ඔන්න විස්තරය මේ තමයි අවලම්බය. හරි. ආයෙ දෙන්න මාරුණා. මේ තමයි දර්ශක කූර. හරිද? මේ අවලම්බය දැන් මොන දෝලණය වෙනවා මෙහෙම. මම දැන් බලන් ඉන්න විස්තරයේ මේ දර්ශක කූර දිහා. දර්ශක කූර දිහා බලන් ඉන්නකොට ළමයි මේ මුලින් දර්ශක කූර පේනවා. මට දැන් කොච්චර මේ දෝලන ගන්න සිදුවනද මනින්න පුළුවන්. ටිකකින් ළමයි මට දර්ශක කූර පේන්නේ නැහැ මේ. මං එනකම් බලන් ඉන්නවා. බලද්දි මෙන්න මෙයා නිශ්චල වෙලා. ඇයි ළමයි? දැන් ඔයාලා දන්නවා මේ අවලම්බ බට්ටගේ චලිතය කියන්නේ මේ වාතයේ ඉන්න අනිවාර්යෙන් ශක්තිය හානි වෙනවා. දැන් දිගටම මෙහෙම වැනි තියෙන්නේ නැහනේ. ඕක පරිමාන්දිත කම්පනය කරලා නතර වෙනවා. ඉතින් ළමයි ඔයාලා දන්නවා ටිකෙන් ටික මෙයාගේ විස්තරය අඩු වෙනවා. ඉතින් මම දැන් ආරම්භක විස්තරයෙන් ඔය තියන් හිටියොත් දිගටම ওই විස්තරයට මෙයා එන්නේ නැත්තම් ළමයි මට ඔක්කොම දෝලන ගන්න මැන ගන්න පුළුවන්ද? බෑනේ. ඒ හින්දා ළමයි මේ තුන්වෙනි පිහිටම හරියන්නේ නැහැ. අනිත් කේස් එක තමයි මේ මෙතෙන්දි වේගය අඩුයි මේ. හරි. ඊළඟ ළමයි දෙවෙනි පිහිටුම. දෙවෙනි පිහිටුම කියන්නේ මේ මධ්‍ය නැත්නම් දෝලන කේන්ද්‍ර කම්පන කේන්ද්‍රයයි විස්තරය අතර පිහිටුම. දැන් ළමයි ඔයාලා දන්නවා මේ මධ්‍ය ලක්ෂයෙන් ඉඳන් මෙහාට යන්න මොකද වෙන්නේ? වේගය අඩු වෙනවා. මට ළමයි මෙන්න මෙයා පහු වෙන වෙලාව දැන් මේ හිමීටනේ යන්නේ. හිමීට යනකොට මට පහු වෙන වෙලාව පහු වෙන ස්ථානේ සමහරට හරියටම අඳුර ගන්න බැරි වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දෝෂ වළක්වන්න ළමයි මම දෙවෙනි එකේ පාවිච්චි කරන්නේ නැහැ. ඒතර මම පාවිච්චි කරන්නේ ළමයි මෙන්න මේ පළවෙනි ස්ථානයේ. ඒ කියන්නේ කම්පන කේන්ද්‍රය. කම්පන කේන්ද්‍රය තමයි මම තියන්නේ දර්ශක කූර. දැන් එතනින් තියුවන් වැඩේ හරිද? හරිනේ ළමයි. ඇයි? අනිවාර්යෙන් ඔයාලා කම්පන කේන්ද්‍රයට අවලම්බ බට්ට එනෝමයි. නේද? මොකද මෙහෙ ගිහින් අතර වෙලා ඉන්නේ නැහනේ. අනිවාර්යෙන් කම්පන කේන්ද්‍රයට එනෝමයි. අනිත් කේස් එක ළමයි මෙයා කම්පන කේන්ද්‍රෙදි තමයි වේගය වැඩිම. ඒ ඉතලා මට හරි නිවැරදිතාවයෙන් මෙයා ගියපු ගමන් ටක් ගාලා මැන ගන්න පුළුවන්. නේද? අන්න ඒ හින්දා කම්පන කේන්ද්‍රෙත් තමයි මෙයාගේ වේගය වැඩිම. අනිත් එක අනිවාර්යෙන් මෙයා මෙතෙන්ට එනවා. මේක පහු වෙනවා. ඒ ඉතලා මට නිවැරදිව මෙයා මැන ගන්න පුළුවන්. මම කිව්වා දෝලන 25ක් මම මනිනවා. කොහොමද ළමයි දැන් ඕක මනින්නේ? ආයෙත් ගමු. මෙයා දර්ශක කූර. මෙයා අවලම්බේ. දැන් මෙහෙමද මනින්නේ? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. එහෙමද මනින්නේ ළමයි? නෑනේ. දැන් මෙහෙට 1යි මෙහෙට 2යි වෙන්නේ නෑනේ. සම්පූර්ණ දෝලනයක් නැත්නම් සම්පූර්ණ ආවර්තයක් කියන්නේ මොකද්ද? මෙහෙට ගිහිල්ලා ආයි මෙහෙට ආවට පස්සේ ආරම්භක ලක්ෂ්‍ය මෙතන නම් මෙහෙට ගිහිල්ලා මෙහෙට ගියාට පස්සේ තමයි එකක් සම්පූර්ණ වෙන්නේ. දෙක පටන් ගන්න ඊට පස්සේ. එහෙනම් ළමයි මොකද වෙන්න ඕන?
මෙහෙම යද්දි එකයි නම් ආයි දෙකම අනින්නේ කොහමද? ආයි මෙහෙට ගිහිල්ලා මේ පැත්තට ආවට පස්සේ එහෙනම් මෙහෙම 1යි 2යි 3යි 4යි ඔන්න විදිහ තමයි අපි පනින්නේ. තේරුණා නේද වැඩේ? හරි. හැබැයි නෝ අපි ප්‍රැක්ටිකල් එක කරද්දී අපේ මුලින් ඇහැට හුරු නෑනේ. ඕක අපි ඇහැට හුරු කරගන්නත් පොඩි වෙලාවක් ගන්නවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න. දැන් මේ තියෙන දර්ශක කූර හරි මේ තමයි අවලම්බය. ලැබ් එකේදී ප්‍රැක්ටිකල් එක කරපු කට්ටිය දන්නවා. සමහර ඒවාට මේක කරන්නේ නැහැ ලැබ් එකේ කරා. මෙන්න මෙහෙම. දැන් ළමයි මම මුලින් මෙයාව මෙහෙම ඇස්සට හුරු කර ගන්නවා මේ විදියට. 3යි 2යි 1යි කියලා විරාම ගටිකාව ඔන් කරලා ඔන්න දැන් මම ඉන්න ගන්නවා 1යි 2යි 3යි. මොකක්ද ඒ කිව්වේ? මම මුලින් විරාම ගටිකාව ඔන් කරන්න කලින් මොකද්ද කරේ? 3යි 2යි 1යි කියලා ආපස්සට ගණන් කරලා අර දෝලන 3ක් සිද්ධ වුණාට පස්සේ ඒ කියන්නේ මෙහෙම 3යි 2යි 1යි කියලා එහෙට ගියාට පස්සේ විරාම ගටිකාව ඔන් කරලා ඔන්න ඊළඟ අවස්ථාවේ ඉඳන් තමයි ළමයි මම කාලෙම ඉන්න ගන්න. ඔන්න දැන් අපම ඉන්න ගන්නවා 1යි 2යි 3යි අන්න ඒ විදිහට. ඇයි එහෙම කරේ? මේ 3යි 2යි 1යි කියලා ආපස්සට ගණන් කරලා විරාම ගටිකාව ස්ටාර්ට් කරේ මෙන්න මේ 3. මෙන්න මේ 3 මනින්දලා මම ඇස හුරු කරගත්තා. හරි? ඇස හුරු කරගත්තා. හරි? ඔබ සාමාන්‍යයෙන් ප්‍රැක්ටිකල් එක කරා නම් ඔයාලා දන්නවා. අපි මෙන්න මේ දෝලන 3 ගත්තා. ඇස හුරු කරගන්න. ඊට පස්සේ තමයි විරාම ගටිකාව ඊළඟ දෝලනේ පටන් ගන්න කලින් ස්ටාර්ට් කරා. ඔන්න එතනින් නම් දෝලන 25කට කාලය මයින්නවා. හරිද? අන්න ඒ විදිහ තමයි අපි ප්‍රැක්ටිකල් එක කරන්නේ සාමාන්‍යයෙන්. වැඩේ ක්ලියර්ද 100%ක්ම? හරි. ඊළඟට ඔයාලා තව දැනගන්න ඕන. දැන් ළමයි මෙන්න මේ තන්තුවේ දිග මම කිව්වේ මේ තන්තුව කොහෙද ගැට ගහන්නේ? තන්තුව ගැට ගහන්නේ ඉස්කෝලේ ලැබ් එකේ සිවිලිමේ. ඉතින් ළමයි දැන් මට හැමතිස්සෙම මේක දිග මනින්න පුළුවන්ද? පහළ එල්ලි බෑනේ. ඒකල මම පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ ක්‍රමයක්. හරිද? දැන් මම මේ කිව්වා වගේ හැමතිස්සෙම මේ සිම්පල් එල් මනින්න නම් එහෙනම් වහලේ ඉඳන් දිග මනින්න ඕන හරි ස්පයිඩර්මෑන් වගේ නම් පුළුවන් නේද? එහෙනම් ළමයි මම ඒක අමාරුයිනේ. ඒකට මේ වගේ වැඩක් මම කරනවා. හරිද? මේ කියලා හිතන්න. ලැබ් එකේ බිම මේ සිවිලිම මම මුලින්ම ළමයි මේක එල්ලලා තියෙන සිවිලිමේ ඉඳන් පොළොවට තියෙන උස මැන ගන්නවා කැපිටල් H. මෙයා මැන ගන්නවා. හරිද? ඊළඟට ළමයි මම මෙන්න මේ දිග මනිනවා. මෙන්න මේ දිග මම මැන ගන්නවා මේ L dash. දැන් මේ මුළු උසක් දන්නවා නම් මෙන්න මේ පරතරෙත් දන්නවා නම් මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රේ ඉඳන් පොළොවට තියෙන උසක් දන්නවා නම් මට මෙන්න මේ සිම්පල් L එතනින් හොයාගන්න පුළුවන් නේද? මට L හොයාගන්න පුළුවන් කොහොමද? H ඍණ L dash මගින්. H ඍණ L dash මගින් මට මෙයාව හොයාගන්න පුළුවන්. වැඩේ තේරුණා නේද? හරි. එහෙනම් ළමයි දැන් මම මේකෙන් සමීකරණය හදුවා. මට මෙහෙම ලියන්න වෙන්නේ T සමානයි 2π L එනකොට ලියන්න වෙන්නේ H ඍණ L dash බෙදීම G. මම මෙයාගෙන් සමීකරණය හදාගමු. මෙයාගෙන් හදාගත්තම T සමානයි. මට ආයෙත් මෙතන ලියන්න පුළුවන් T සමානයි 2πh බෙදීම G වල වර්ගමූලය ඍණ 2πl බෙදීම G වල වර්ගමූලය. හරි 2πl බෙදීම G වල වර්ගමූලය L බෙදීම G වල වර්ගමූලය මම මේ ටික මකනවා. ඊළඟට ළමයි මෙයා සුළු කරන්න. ඊළඟට මම මේ ඔක්කොම වර්ග කරනවා. එතකොට t වර්ග සමානයි මෙතන එතකොට මේ වරහන් මේ පැත්තට යද්දි මොකද වෙන්නේ 4යි 5 වර්ග වෙනවනේ මේ වැඩ දිනේ 2π නෙවෙයි 4යි 5 වර්ග වෙනවා. එහෙනම් මට මේක වර්ග කරාම මට ගන්න පුළුවන් 4යි 5 වර්ග h බෙදීම g ඍණ 4යි 5 වර්ග l බෙදීම l dash බෙදීම g. එහෙනම් දැන් මෙතනින් මට එනවා t වර්ග සමානයි මම මේ ආවිස්සාට ගන්නවා මොකද මම මනින්නේ L dash නේ. එහෙනම් මට ගන්න පුළුවන් ඍණ 4යි 5 වර්ග G වතාවක් L dash ධන 4යි 5 වර්ග H බෙදීම G. ගන්න එහෙම ගත්තොත් මට එන්නේ y සමානයි ඍණ mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක්. හරි ඍණ mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක්.
පැහැදිලි නේද? ඔන්න ඔය ටික තමයි ප්‍රැක්ටිකල් එකේ වල ප්‍රධාන වශයෙන් දැනගන්න ඕන කාරණා ටික. ඔක්කොම ටික මම හිතනවා 100ක් පැහැදිලි ඇති. තව අපිට මග ඇරෙන පොයින්ට් එකක් මොනවද තියෙනවද බලන්න. අපි බලමු ප්‍රැක්ටිකල් නෝට් එක. හරිද? ගන්න බලන්න ප්‍රැක්ටිකල් නෝට් එක. අවශ්‍ය උපකරණ ළමයි සරල අවලම්බයක්, විරාම ගටිකාවක්, නිවේශන කූර, නූල් කැබැල්ලක්, මීටර් රූලක්. හරි. පළවෙනි එක කියනවා අවලම්බ බට්ටාගේ කේන්ද්‍රයේ සිට ආධාරක ලක්ෂයට දිග 40 සෙන්ටිමීටර් පමණ වනසේ අවලම්බයේ ආධාරකයක එල්ලා ගන්න. අවලම්බ බට්ටා නිශ්චලව සිටින පිහිටීම ඉදිරියෙන් නූල හා එක එල්ලේ දර්ශක කුර තබන්න. දැන් බට්ටා මදක් පසෙකට ඇද එය අතහැර අවලම්බයේ දෝලණයට ඉඩ හරින්න. කොච්චර අදිනවද? අංශක 5ක් 10ක් අතර ප්‍රමාණයක්. මේ ආකාරයට අවලම්බයේ දිග වරකට 10 බැගින් කෙටි කරමින් හෝ දිග කරමින් දෝලන 25කට ගතවන කාලය මනින්න. අවසානයේ කාලය දෝලන ගණන් බෙදා එක් දිගට අනුරූප දෝලන කාලාවර්තය ගණනය කරන්න. ඉන්පසු අවලම්බයේ දිග L සහ T වර්ග අතර ප්‍රස්ථාරය අඳින්න. එතකොට ළඟ අපිට එනවා y සමාන mx ආකාරයේ ප්‍රස්ථාරයක්. මේකත් ඔයාලා දාගන්න. ආයිකත් දාලා තියෙනවා නේද? එහා පැත්තෙන් දාලා තියෙනවා. T සමානයි. එතකොට මට එනවා ඍණ mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක්. ඍණ mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක්. බලන්න වැදගත් කියන කරුණු ටික මොකද්ද කියන්නේ? චලිතයේ සරල අනුවර්තී එකක් වීම සඳහා අවලම්බයේ කුඩා කෝණ වලින් දෝලනය කළ යුතුයි. හරි. අංශක 5ක් 10ක් අතර ප්‍රමාණයක. සරල අවලම්බයේ ආවර්ත කාලය බාහිර ප්‍රතිරෝධී බල නොමැති අවස්ථාවන්හිදී බට්ටාගේ ස්කන්ධේනොත් විස්තරය කුඩා නම් බාහිර ප්‍රතිරෝධී බල නැහැ කියලා තමයි අපි සලකන්නේ. එහි විස්තරේනොත් සායක්ත වේ ලී යකඩ පිත්තල වලින් සෑදූ ගෝල බට්ටා ලෙස යොදා ගනිමින් විවිධ විස්තර සඳහා හිත පරීක්ෂණය කිරීමෙන් මේ බව තහවුරු කරගත හැකිය. නමුත් බාහිර ප්‍රතිරෝධී බල ඇති විට ලී හෝ ලෝහ අවලම්බ දෙකක් සමාන විස්තරයන්ගෙන් යුතුව දෝලනය කළහොත් වැඩි කාලයක් දෝලනය වන්නේ වැඩි ගූර්ණයක් හා වැඩි ශක්තියක් සහිත ලෝහ අවලම්බයකි. සාමාන්‍යයෙන් ළමයි අපි මේකෙදි ඉතින් අර බාහිර ප්‍රතිරෝධී බල නැහැ කියලා සැලකුවට ලෝ තියෙනවානේ. ඒ හින්දා ළමයි අපි සාමාන්‍යයෙන් සැහැල්ලු අවලම්බ බට්ට පාවිච්චි කරන්නේ ලෝහ ගෝලයක් වගේ හොඳ බර තියෙන එකකින් තමයි පාවිච්චි කරන්නේ. මොකද එතකොට අර වාතය නිසා ඇති වෙන ප්‍රතිරෝධී බලයෙන් වළකිනවා. මොකද හොඳ ස්කන්ධයක් හොඳ අවස්ථිත ගූර්ණයක් තියෙනවානේ. ඒ හින්දා අපි සාමාන්‍යයෙන් මේකට ලී සැහැල්ලු දේවල් පාවිච්චි කරන්නේ නැහැ. හොඳ යකඩ බෝලයක් තමයි මෙතනදී පාවිච්චි කරන්නේ. හරි. මොකද ප්‍රතිරෝධී බල අපි නැහැ කියලා හිතුවලා අනිවාර්යෙන් ප්‍රතිරෝධී බල තියෙනවා කුඩා කෝණයක් ගත්තා. හරි. දර්ශක කූර අවලම්බ බට්ටාට හැකිතරම් ආසන්නෙන් තැබිය යුතුය. එවිට කූර පසු කර යන මොහොතේදී නිරීක්ෂකයාගේ පිහිටීම නිසා ඇතිවන අසමපාත දෝෂය අවම වේ. හරි. ඒ කියන්නේ දැන් අනිවාර්යෙන් දර්ශක කූර දැන් මම මෙතන ඇන්දනේ අපිට ඇඳුත් අඳින්න වෙන්නේ මේ බිම තිබිලානේ. එහෙම නෙවෙයි ළමයි හරියටම අපි ඔබ තියාගන්නේ මේ අවලම්බට මෙහෙම දෝලන නම් ඊට පිටිපස්සෙන් මේ විදිහට තමයි තියාගන්නේ. ඊට පස්සේ මේ දර්ශක කූර කෙලින් බලාගෙන තමයි අපි පාඨාංග ටික ගන්නෙ. හරිද? ඊළඟට දර්ශක කුර බට්ටාගේ පහළම පිහිටුමේ තබා ගත යුතුය. පහළම පිහිටුමේදී බට්ටාගේ වේගය උපරිම වෑයින් කූර පසු කර යන මොහොත මැනීමේදී සිදුවන දෝෂය අවම වේ. ඉතා විශාල ගෝලයක් භාවිතා කර විට T සමානයි 2π L ධන R බෙදීම G. හරි ඒක තේරෙනවනේ. මං කිව්ව මේ L කියන්නේ එල්ලලා තියෙන තැන. හරි. මං කිව්ව මේ L කියන්නේ මේ තන්තුවේ දිග නෙවෙයි. මොකක්ද? සිවිලි මේ එල්ලලා තියෙන ලක්ෂය ඉඳන් අදාළ ස්කන්ධයේ ගුරුත්ව කේන්ද්‍රයට පවතින දුර කියලා. එහෙනම් දැන් මේක සැලකිය යුතු අරයක් තියෙනවා නම් මට ගන්න වෙනවා තන්තුවේ දිග ධන මේකේ අරය. හරි නේද? ලී ගෝලයට සාපේක්ෂව ලෝහ ගෝලයේ ස්කන්ධය වැඩි නිසා අවස්ථිත ගූර්ණයේ ශක්තිය වැඩිය. එනම් දෝලනය කර අතහැරි විට නැවතීම සඳහා වැඩි කාලයක් ගත වේ. ඒ නිසා පරීක්ෂණයට සිදුවන බලපෑම අඩුවේ. දැක්කනේ මං කිව්වේ දැන් ළමයි ලී කුට්ටියක් වගේ කෙනෙක් පාවිච්චි කරනකොට ලෝහ ගෝලයක් පාවිච්චි කරන එකේ වාසිය තමයි අවස්ථිත ගූර්ණය වැඩි. අවස්ථිත ගූර්ණය වැඩි හින්දා ළමයි මෙයාට වැඩි ශක්තියක් තියෙනවා. එතකොට මෙයා අර නතර වෙන්න ලොකු කාලයක් ගත වෙනවා. හරි. දැන් ලී කුට්ටිය යන හර ශක්තිය හානියම නිසා ඉක්මනට නතර වෙනවා. ඒක සමාජයට අපිට දෝලන 25ක් මන ගන්න බෑ. දැන් අර වගේ කෙනෙකුට මෙයාගේ ශක්තිය වැඩි අවස්ථිත ගූර්ණය වැඩි. ඒ හින්දා මෙයා වැඩිපුර වාර ගණනක් දෝලණය වෙනවා. එතකොට අපිට දෝලන 25ක් ලස්සනට මන ගන්න පුළුවන්. හරි. ඊළඟට දිග වැඩි අවලම්බයක් භාවිතා කළ විට ආවර්ත කාලයේ වැඩි වගයක් බැවින් මිනුමේ දෝෂය අඩුවේ. ඒක මම කිව්වා. හරි නේද ළමයි? ප්‍රැක්ටිකල් එක අනිත් ප්‍රැක්ටිකල් සාපේක්ෂව පට්ට ලේසි. හරියට ඔලුවට දාගන්න පට්ට ලේසි වුණත් එක්සෑම් එකට අහන්න පුළුවන්. හරි.